Hello viewers. ඉතින් කාලෙකින් ඔයගොල්ලොත් එක්ක අලුත් ප්‍රොඩක්ට් එකක් එක්ක හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ already දන්නවා අපි අද unbox කරන්න යන්නේ මොනවද කියන එක. ඔව් ලංකාවට අලුතින්ම හඳුන්වලා දුන්න mid range phone එකක් තමයි Vivo Y04 කියලා කියන්නේ. ඉතින් ඒක unbox කරලා බලමු මොනවද මේ phone එකේ තියෙන්නේ කියලා. Yes. මේ තියෙන්නේ Vivo Y04 කියන phone එක. ඉතින් අපි මේක unbox කරලා බලමු. unbox කරන්න කලින් අපි බලමු මේකේ මොනවද ගහලා තියෙන්නේ ඒ විස්තර ටික බලලා අපි කෙලින්ම unbox වලට යමු. ඉතින් මුලින්ම box එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට Vivo logo එකත් එක්ක model එක බලා ගන්න පුළුවන් Y04 කියලා තියෙනවා. ඒකත් එක්කම ගත්තොත් එහෙම phone එකේ design එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. උඩින්ම ගත්තොත් එහෙම RAM එකයි ROM එකයි මේකේ සඳහන් වෙනවා 4GB plus 64 කියලා. ඒකත් එක්කම side එකේ Vivo logos බලා ගන්න පුළුවන්කම තියෙනවා. and box එක පිටිපස්සේ ගත්තොත් එහෙම මේකේ විස්තර ටික සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ultra large battery එකක්. ඔව් මේ price range එකට ගත්තොත් එහෙම Vivo ලා මේකට 5500ක battery එකක් දීලා තිනවා. ඒකත් එක්කම ගත්තොත් එහෙම මේකේ SGS 5 star certification එකක් දීලා තිනවා. drop resistant certification එකක්. ඉතින් ඒකත් ගොඩක් වැදගත්. සාමාන්‍ය මේ price range එකත් එක ගත්තොත් එහෙම ඉතින් අපි සාමාන්‍යයෙන් screen protect කරා මේවා ටික අපි බලනවා. ඒකත් එක්කම ගත්තොත් එහෙම මේකට IP64 dust and water resistant එක දීලා තියෙනවා. ඉතින් මේ price range එකට ගත්තොත් මම හිතනවා තවත් එක වැදගත් point එකක් තමයි මේ IP64 කියන එක. සහ ඊට පස්සේ ගත්තොත් එම 10x high intensity flash light එකක් දීලා තියෙනවා. ඒකත් එක්කම Vivo එකේ ඊට පස්සේ mobile phone model එක, ඊට පස්සේ RAM එක ROM එක මේ කලර් එක ගත්තොත් එහෙම මං ගාව තියෙන්නේ green කලර් එක. ඊට අමතරව ගත්තොත් එහෙම මේකේ තව gold කලර් එකක් තියෙනවා. ඉතින් මම ඒකත් පෙන්නන්නම් කොහමද කලර්ස් දෙක කියලා. right. එහෙනම් අපි unbox කරලා බලමු. right. unbox කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මුලින්ම මූඩිය මම මේ විදිහට අයින් කරගන්නවා. අයින් කරගත්තට පස්සේ මේ තියන්නේ මං කිව්වා green කලර් එක. මේ තියන්නේ green කලර් එක. right. මම දැන්ට ෆෝන් එක මේ මවුන්ට් කරලා පැත්තකින් තියන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම image stick එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ගත්තොත් එහෙම අපිට transparent case එකක් බලා ගන්න පුළුවන්. right. ඒකත් අපි දාමු. මේකට දාලා බලමු කොහොමද fit වෙන්නේ කියලා. right. මේ විදිහට අපිට transparent cable එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම අපිට user guide එකයි warranty එක තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම charger එක සහ cable එක and අන්තිමට ගත්තොත් එහෙම sim removal tool එක අපිට බලා ගන්න පුළුවන්. so ඒ ටික තමයි අපිට box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ෆෝන් එක on කරගත්තා. ඒකත් එක්ක අපි බලමුද මේක වට්ටලා. right. ප්‍රශ්නයක් නැහැ. කේස් එක ගත්තොත් එහෙම ඔව් බම්පර් කේස් එක විතර තමයි දීලා තියෙන්නේ. ඉතින් වටේම හොඳට කවර් වෙලා තිනවා. ඒකත් එක්කම ගත්තොත් එහෙම කවර් එකත් එක්ක මෙන්න මෙතනින් පොඩි charge කරනකොට charge කරන්න නැති වෙලාවට පොඩ වහලා තියන්න පුළුවන් විදිහට තියෙනවා. right. ෆෝන් එක on වෙන ගමන් තියෙන්නේ. ඉතින් අපි බලමු ෆෝන් එකේ මොනවද specifications කියලා. right. ඉතින් මේ තියෙන්නේ මගේ අතේ අනිත් titanium gold කියන කලර් එක. ඉතින් මේකේ ගත්තොත් එහෙම ඇත්තටම අපිට පොඩි wave look එකක් බලා ගන්න පුළුවන්. පොඩි shine look එකක්. gold and silver පොඩි mix එකක් තියෙනවා. මේකත් ඇත්තටම මේ price range එක ගත්තොත් එහෙම different colour එකක්. ඇත්තටම premium look එකක් තියෙනවා. right. ඉතින් අපි බලමු ෆෝන් එකේ අනිත් විස්තර ටික මොකක්ද කියලා. 5500ක බැටරියක් එක්ක සාමාන්‍යයෙන් මේකේ weight එක ගැන කතා කරොත් weight එක ඇත්තටම ග්‍රෑම් 199ක් කියලා තමයි Vivo ලා කියන්නේ. ඉතින් ඒකත් එක්කම ගත්තොත් එහෙම මේකේ thickness එක ගැන කතා කරොත් 8.9mm thickness එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ. ඒකත් එක්ක මම කලින් කිව්වා IP64 water and dust resistant විදියට තමයි මේ ෆෝන් එක දීලා තියෙන්නේ. ඉතින් මේකේ ගත්තොත් එහෙම මේකේ අපි ෆෝන් එක ඇතුලේ කතා කරොත් එහෙම මේකේ අපිට බලා ගන්න පුළුවන් chipset එක ඇවිල්ලා T612 chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම 2.0 octa-core processor එකක් එක්ක
Android 14 with FunTouch OS 14 විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Vivo ලගේ විශේෂත්වය තමයි Android 14 සහ FunTouch OS දෙකම එකට යන නිසා අපිට customize OS එකක් බලා ගන්න පුළුවන්කම තියෙන එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් එහෙම 6.74ක larger screen එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම IPS LCD එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා 90 Hz refresh rate එකක් එක්ක. ඉතින් මේකේ resolutions ගැන කතා කරොත් 720 වැඩි කිරීම 1600 විදිහට තමයි මේක resolutions දීලා තියෙන්නේ. and මේකේ විශේෂත්වය තමයි මේ ෆෝන් එකට මේගොල්ලෝ 570ක nits rate එකක් දීලා තියෙනවා. ඉතින් මේකෙදි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි day to day life එකක් සාමාන්‍යයෙන් අපි අවුවක එලි මහනක අපි වැඩ කරනවා වුණත් අපිට පැහැදිලිව මේකේ display එක බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ 570ක nits rate එකක් එක්ක. ඒකත් එක්කම මේකේ screen to body ratio ගැන කතා කරොත් ඇත්තටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් slim design එකක් දීලා තින්නේ. ඉතින් මේකේ bezels එක්ක බලනකොට slim bezels තමයි දීලා තින්නේ. ඉතින් 89.7ක මේකේ screen to body ratio එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොක්ස් එකේ කිව්වා මම කලිනුත් බොක්ස් එක උඩින්ම ඇවිල්ලා මේකේ RAM එකයි ROM එකයි සඳහන් වෙනවා කියලා. ඉතින් ආයි මතක් කරොත් මේ ෆෝන් එක ගත්තොත් එimhe 4GB RAM එකක් සහ 64GB internal memory එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්කම මේකේ විශේෂත්වය තමයි මේකේ ඔයාට external card එකක් use කරනවා නම් 1TB වෙනකන් ඔයාට extend කරලා use කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේකේ front camera ගැන කතා කරොත් එහෙම 5 megapixel front cameraවක් සහ 13 megapixel back cameraවක් එක්ක 0.8 portrait නැත්නම් bokeh කියන option එක අපිට ලබා දීලා තියෙනවා. right ඒකත් එක්කම අපි මේකේ බැටරියේ විශේෂත්වය ගැන කතා කරොත් එහෙම මුලින්ම මතක් කරන්න ඕනේ 5500ක බැටරියක්. ඉතින් ඒකත් එක්කම ගත්තොත් එහෙම Vivo ලා කියන විදිහට සාමාන්‍ය 5500ක බැටරියකින් ඔයා ඔන්ලයින් වීඩියෝස් බලනවා නම් උදාහරණයක් විදිහට අපි YouTube වගේ ස්ට්‍රීම් කරනවා නැත්නම් Netflix වගේ බලනවා නම් ඔයාට එක දිගට පැය 19ක් මේකේ බලන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ඔන්ලයින් ඇවිල්ලා මියුසික් අහනවා නම් සාමාන්‍යයෙන් අපි Spotify වගේ අපි මියුසික් අහනවා නම් අපිට Spotify එක පැය 22ක් අපිට continuously අහන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. සහ මේ ෆෝන් එකට ඇවිල්ලා super power save mode එක නැත්නම් super battery server එකක් ඔයගොල්ලන්ට මේකෙදි inbuilt ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ගත්තොත් එහෙම ඉතින් මුලින්ම දකුණු පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් volume rocker එක up සහ down කියන keys දෙක. ඒකත් එක්කම ඊළඟ විශේෂත්වය තමයි මේකේ side fingerprint එක දීලා තියෙනවා. එතකොට ෆෝන් එක අන්ලොක් කරනකොට ඔයාලට මෙතන දෙකක් විදිහට යූස් කරන්න පුළුවන්. එකක් face unlock එක, දෙවෙනි එක ඇවිල්ලා fingerprint unlock එක විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ෆෝන් එක උඩ පැත්තේ ගත්තොත් එහෙම ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එක යට ගත්තොත් එහෙම 2.5D jack එක, ඊට පස්සේ ගත්තොත් එහෙම charging type C charging port එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව හැම විස්තරයක්ම ඊට අමතරව මේකේ අනිත් ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියන එක ඔයාට vivo.com/lk එකට ගියාම අදාළ මොඩල් එක Y04 කියන මොඩල් එක සිලෙක්ට් කරාම ඔයාට ඔටෝමැටිකලි ඒකේ සියලුම විස්තර ටික බලා ගන්න පුළුවන්. right. ඉතින් ඒකත් එක්කම අපි කතා කරොත් එහෙම සර්විස් සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම සාමාන්‍ය මේ ෆෝන් එක ඔයා මිලදී ගන්නකොට මේකේ පළවෙනි එක තමයි ඔයාට අවුරුද්දක වොරන්ටියක් හම්බ වෙනවා. ඒකත් එක්කම දවස් 30ක් ඔයාට රිප්ලේස්මන්ට් වොරන්ටියක් විදිහට හම්බ වෙනවා. ඒ කියන්නේ දවස් 30ක් ඇතුළත ඔයාට මොනවාරි ප්‍රශ්නයක් වුණොත් Vivo ආයතනය වක්කිනවා කියලා තියෙනවා සහ ඒකට අලුත් විනිවිදයක් ලබා දෙනවා කියලා Vivo ආයතනය සඳහන් කිරීමක් කරනවා. ඒකත් එක්කම ඊළඟ විශේෂත්වය තමයි ඔයාට software එක. ඉතින් software ගත්තොත් එimhe lifetime software warranty එකක් දීලා තිනවා මේ ෆෝන් එකත් එක්ක. ඉතින් lifetime software සාමාන්‍යයෙන් ඔයා use කරනකොට ෆෝන් එක stuck වෙන්න පුළුවන් නැත්නම් මොනවාරි bug එකක් ඇවිල්ලා මොනවාරි issue එකක් වෙලා එහෙම ප්‍රශ්නයක් වුණොත් අවුරුද්දක warranty කාලයක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට lifetime software warranty එක free of charge ඒගොල්ලෝගේ service center එකට ඇවිල්ලා free of charge ඒගොල්ලෝගේ software එක update කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා.